හෙළ හැමෝටම ඉතින් ඔයගලන් දන්නවා පහුගිය ටිකේ වින්ටර් එකේ මට දකින්න පුළුවන් හිමේ දකින්න පුළුවන් සත්තුන්ගේ අඩිපාරවල් අඳුර ගන්න මම try එකක් දෙනවා කියලා. ඉතින් අද මම කතා කරන්නේ මෙන්න මේ සතාගේ අඩිපාර ගැන. ඉතින් අපි බලමු මේ අඩිපාර කාටද අයිති වෙන්නේ කියලා. මෙහි ලේනෙක් ඉන්නවා ඊස්ටර්න් ග්‍රේ ස්ක්‍රොල් කියලා. මේ අඩිපාර අයිති වෙන්නේ අන්න ඒ ලේනට. මේ ඉන්නේ මම මේ කිව්ව ලේනු වර්ගේ. මෙයාලගේ තව විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙයාලගේ කළු වර්ගේ. ඒ කියන්නේ මෙලනිස්ටික් වර්ගේ සෑහෙන කොමන් මං ඉන්නේ ඒරියා එකේ. ඒ වගේම තමයි මෙයාගේ කළු පාට හින්දා සෑහෙන වින්ටර් එකට ඔරොත්තු දෙනවා කියලා කියනවා. අපි ආයෙත් අඩිපාර ගැන කතා කරනවා නම් ඕගලන්ට පේනවා මෙතන W හැඩයක් වගේ එකක් තමයි පෙන්눔 කරන්නේ. ඒ වගේම මෙතනදිත් මම අර හාවයි කතාව වගේ ඔයගලන්ට පෙන්වන්නේ මේ රතු පාටින් පෙන්වන්නේ එයාගේ පිටිපස්ස කකුල් දෙක සහ කහ පාටින් පෙන්වන්නේ එයාගේ ඉස්සරහ කකුල් දෙක. මේ පින්තූරෙන් තේරුම් ගන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ කියලා. ඔයගලන්ට පේනවා මෙයා දුවනකොට පිටිපස්ස කකුල ඉස්සරහින් තමයි තියෙන්නේ. ඊළඟට ඔයාලට මෙයාගේ පාදේ බලලා සහ ඒ පාදේ තියෙන ඇඟිලි ටික බලලා හිතා ගන්න පුළුවන් මෙයා යන දිශාව. ඉතින් ඔය ඊතාලියෙන් පෙන්වන්නේ ඒ යන දිශාව. ඉතින් මම හිතනවා මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න නැති කියලා. තවත් මෙයාගේ වීඩියෝ දකින්න ආස නම් TRK ෆොටෝග්‍රැෆි පේජ් එකට ෆොලෝ එකක් දාලා සපෝට් එකක් දෙන්න. ආයෙත් මම එන්න. එතකන් සුබ දවසක්.